Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපිට නිවාඩු දවසක් යුනිවර්සිටි එකේ. ඉතින් අපි තීරණය කරා පොඩ්ඩක් ජැෆ්නා ටවුන් එකේ ගිහිල්ලා රවුමක් දාලා ජැෆ්නා ෆෝර්ට් එක පැත්තේ ගිහිල්ලා එනවා කියලා. මොකද මේ අපි පස් දෙනාට තාම කොහෙවත් හරියට මේ ගොඩ කාලෙකින් යන්න උනේ නැහැ. ඉතින් එක්සෑම් ඉවර වෙලා ආයෙ වැකේෂන් ගිහිල්ලා ඇවිල්ලා ඉතින් අපි පොඩ්ඩක් අපි පස් දෙනත් එක්ක එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මම දැන් රේස් වෙලා ඉන්නේ. අනිත් අය ඉන්නවා මේ යුනිවර්සිටි මේන් ගේට් එක ළඟ. අපි ඉතින් එක බෝඩින් එක නෑනේ. අපි බෝඩින් 4ක වගේ ඉන්නේ. ඉතින් අපි එතෙන්ට එකතු වෙලා තමයි යන්නේ. බස් එකේ තමයි අද යන්නේ. මේ ට්‍රේන් එකේ යන්න තමයි හිතන් හිටියේ. හැබැයි ට්‍රේන් වැඩ කරන්නේ 8 වෙනිදා ඉඳන්. ඉතින් අද අපි බස් එකේ යනවා. යන ගමන් ඉන්නේ යාළුවනේ මේන් ගේට් එක ළඟට. දැන් වෙලාව 9:02යි. මට එන්න කිව්වේ 8:45ට. දැන් බැන ඇති. මේ දැන් කැම්පස් එක ළඟ කිට්ටුව ඉන්නේ. මේ රේල්වේ එක තියෙන්නේ. මේ තියෙන්නේ රේල්වේ එක. දෙපැත්තටම. අර එහයින් පේන්නේ එතකොට යාළුවනේ යුනිවර්සිටි එක. දැන් මම පාර පැන ගන්නවා. මම මේන් ගේට් එක ළඟට ආව යාළුවනේ තාම කවුරුත් ඇවිල්ලා නැහැ. ඔය ඈතින් එනවා පේන්නේ අක්කා. මම දැන් මේන් ගේට් එක ළඟ තමයි ඉන්නේ. බලමු දැන් අනිත් අයටත් කෝල් එකක් දීලා බලමු සමහරට ඇවිල්ලා කොහෙන් හරි ඇති. අපි බලමු. ඔන්න ඉතින් අනිත් තුන් දෙනාත් ආවා. අපි දැන් බස් එකේදී හම්බෙනවා. සජි හරිනේ අපි ජෆ්නා ටවුන් එකට ආව යාළුවනේ පිටිපස්සෙන් එනවා මගේ සගයෝ සෙට් එක. අපි යාළුවනේ ඉෂාරා ටෙක්ස්ටයිල් එකේ ඉන්නේ. මේ දැන් එතන තමයි ඉන්නේ. අපි අතලට ගිහිල්ලා හම්බෙමු. අම්මටද? ලස්සන. ඔන්න ඉතින් යාළුවනේ අපේ යාළුවෝ ටික පිස්සු හැදිලා වගේ රෙදි තෝරනවා අවුරුද්දට shopping කරන්න ඇවිල්ලා තියෙන්නේ. දෙන්නෙක් පිටොන් රූම් එකේ තාම මේ දෙන්න එළියට ගන්න බෑ. අපි ඒ හැටියට ගිහිල්ලා බලමු. කොහමද කියලා. ඔන්න එක්කෙනෙක් නම් ඔළුව දානවා යාළුවනේ. නෑ ඇඳද? කොබල? ඒක හරියන්නේ. හරි යාළුවනේ දැන් අපි මේ එකකට තමයි ආවේ ඉෂාරා ටෙක්ස්ටයිල් එකට. දැන් ඊට එහා පැත්තේ තියෙනවා ජැෆ්නා ටෙක්ස්ටයිල් එක. අපි එතෙන්ටත් ගිහිල්ලා බලමු කොහොමද. මේකෙන් ඉතින් යාළුවෝ ටිකක් තෝරගත්තා. අපි ඒකටත් ගිහිල්ලා බලලා ගමු මේකේ පිස්සු හැදෙනවා යාළුවනේ පාටි ෆ්‍රොක් ඒ ශල්වාර වගේ දේවල් තියෙනවා. අපි ආවා යාළුවනේ ඊළඟට ජැෆ්නා ටෙක්ස්ටයිල් එකට. අපි ඉන්නේ ඒකේ සෙට් එක පිටිපස්සෙන් යනවා. අම්මෝ යාළුවනේ මේකේ පිස්සු හැදෙන ටෙඩියෝ කලෙක්ෂන් එකක් ඉන්නවා. හරි යාළුවනේ ඔය තියෙන ජැෆ්නා වල හැම කඩේකම වගේ දකින්න තියෙන සීඩ්ස් ජාති. ඉතින් තල් කියන්නේ මේ යාපනයේ ප්‍රසිද්ධ දෙයක්. ඉතින් තල් තිබ්බා, තල් පතුරු තිබුණා.
ඉතින් යාළුවනේ අපි මාකට් එකට ආවේ. මාකට් එකේ හැමදේම වගේ තියෙනවා. ඒ කියන්නේ සීඩ්ස් ජාති, එතකොට එළවලු, පළතුරු, ඊට පස්සේ මාළු අනම්මනම් හැමදේම මේ මාකට් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි ආවා මගේ යාළුවෙක්ට එළවලු ටිකක් ගන්න ඕනි කිව්වා. එයා ඒ ටික තමයි ඔය තෝරන්නේ. අපි එළවලු ටිකත් අරගෙන ඊට පස්සේ පළතුරු පැත්තට තමයි අපි ආවේ. පළතුරු ටිකක් ගන්න හිතාගෙන ඉතින් මේ හරිම ලස්සන නැවුම් පළතුරු ටිකක් එහෙම තිබුණා යාළුවනේ. මේ බලන්නකෝ ඔයාලට ඉස්සරහට මම පෙන්නන්නම් ඒ පළතුරු ටික. මේ දැක්කහම ඉතින් ඔක්කොම ගන්න හිතෙනවා. අපි ඉතින් ටිකක් අරගෙන ආවා. මේ වරක එහෙම හරියට තිබුණේ යාළුවනේ මාර සුවඳයි ওই පැත්තට. ගියහම මේ එන්න හිතෙන්නේ නෑ වරක සුවඳට එහෙම. ඉතින් අපි ඊළඟට බස් එකට ගියා. ඔය මං ගතපු රෙදි ටික යාළුවනේ. ඉතින් ඇකඩමික් වලට හිර වෙලා ඉඳලා අපිත් දවසක් අපි වෙනුවෙන් වෙන් කරගෙන ඔන්න ඔය විදිහට තමයි සතුටු වුනේ. ඉතින් අදට මෙතනින් මේ vlog එක end කරනවා. Thanks for you watching.